ශෛලේන්ද්‍ර මේක දැන් සෙල්ලමක් නෙවෙයි. වික්‍රම් මනීෂ් දැන් සංජය මේ හැමෝම මැරෙන්නේ එකම විදියට. මේ කාම්බයක් වෙන්න බෑ. කවුරු හරි අපේ පස්සෙන් පන්නනවා. මලත් ඉතින් ඒකමයි සේනික. ඒ කවුද? අපේ පරණ හතර ඔක්කොම දැන් ඉවරයි. එදා නාගමාණික්‍ය වෙනුවෙන් අපි කරපු දේ ගැන දන්න කවුරුත් දැන් මේ වෙනකොට මේ ලෝකේ නැහැ. ඒ හැමෝම මැරිලා. ඇයි නැත්තේ? මේ හැම මරණයක්ම සිද්ධ වෙන්නේ ගත්තේ මේ අනන්‍ය අපේ ගෙදරට ආවට පස්සේ නේද? සංජි මැරුණා. ඒ දවසේ රැත් අනන්‍ය ගෙදර හිටියේ නැහැ. අනේ සවිතා අක්කේ ඇයි මම දැන් චෝදනා කරන්නේ? මම ගියේ ශිවකෝවිලට. මම ආරයන්ට කිව්වා මම වගේ අසරණ කෙල්ලෙක් කොහොමද ඒ වගේ තරුණ මිනිහා නිර්ම කරන්නේ? සීතා අනවශ්‍ය දේවල් කියවන්න එපා. අනන්‍ය කියන්නේ මේ ගෙදර ලේලි. එයා ශිවකෝවිලට ගියේ මගෙන් අහලා. සේනික ඔයාගේ බිස්නස් වල හතර කවුරු හරි මේව කරන්න වෙන්න බැරිද? අනන්‍ය සීතා ඔයා සැක කරනවා. අපි මීට වඩා පරිස්සම් වෙන්න ඕන. ඊළඟ ඉලක්කය ශෛලේන්ද්‍ර. එයා තමයි ඒ අට දෙනා අතරින් නපුරම කෙනා. මට බය සීත ගැන නෙවෙයි රොච්කා. මට බය යමුණ ගැන. එයා ඕම් බේරගත්ත විදිහ අමුතුයි. එයාගේ ඇස්වල තියෙන මම කලින් දැකපු නැති විදිහ අභිරහස් දැනුමක්. ඒ ඇත්තම කවුද? එයා සේනක පිට වුණාට එයා මේ කිසිම පාවකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තමයි අපි දන්නේ. ඒත් ඔයා කියන එක හරි. මේ ගේ ඇතුළ අපින දන්න රහස් ගොඩක් තියෙනවා. හැබැයි මතක තියාගන්න. අපි දෙන නාග කන්‍යාවන් කියන එක මේ කාටවත්ම දැනගන්න ඉඩ දෙන්න එපා. ඒක අපේ විනාශයට හේතු වෙයි. අනන්‍ය ඇයි හැමෝම ඔයාලට බනින්නේ? ඔයා මොනවද කරේ? මම දන්නවා ඔයාලට කෝපයටවත් රිදන්න බැරි බව. ඒ තාත්තයි ශෛලේන්ද්‍ර මාමයි ඊතරම් බය වෙලා ඉන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ආර්යන් සමහර වෙලාවට මිනිස්සු බය වෙන්නේ තමන් කරපු වැරදි තමන්ම හොයාගෙන කියලා. මම ඔයාලට ගොඩක් ආදරේ. ඒත් මේ ලෝකේ හැමදේම අපි දකින්න తీරම සිද්ධ වෙන්නේ නැහැ. ඔයා මොකද කිව්වේ? ඔයා මොකක් හරි රහසක් හංගනව නේද? රහස් නැති මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවද ආර්යන්? දවසක හැමදේම එළිවෙයි. එදාටත් ඔයා මගලක් මෙහෙම ඉන්න. පරිගන්න අනන්‍ය. තව හොදට පරිගන්න. ඔයාලා හැමෝම මගේ ඉත්තු විතරයි. මේ සෙල්ලමේ අවසානය ලියන්නේ මමයි. හැමෝටම අසරණ වගේ ඉන්න මේ යමුණ තමයි මේ සෙල්ලමේ මහමල්කාරී.